හැමදේම. ඒ නිසා ජේසුස් වහන්සේ පේදුරුගෙන් 3 වතාවක් අහනවා ඔබ මට ආදරේද? ඔබ මට ආදරේ නම් මෙන්න මේ දේ කරන්න, පෝෂණය කරන්න. මගේ දරුවන්ගේ, මගේ බැටළුවන්ගේ එඬේරා නායකයා වෙන්න. ඒ සාදර දරුවෙනි, සහෝදර සහෝදරියනි, මෙම යාගෙට සහභාගී වෙන්නේ අප. අපි ජීවත් වෙද්දී අපේ ආදරේ නැති වෙලා තියෙන්නේ. එපා වෙලා තියෙන්නේ සමහර වෙලාවට. ආදරේ නැති වෙලා තියෙන්නේ, එපා වෙලා තියෙන්නේ. ඉස්සරලා හිටිය විදිහට මේ දැන් ජීවත් වෙන්නේ. මදින් ඉස්සලා තිබ්බ ආදරේ දැන් නැහැ. කියන්නේත් නැහැ. ආදරේ කියලා කියන්නේත් නැහැ. ඒකනේ හරියන්නේ නැත්තේ. පෞද්ගලික ආදරේ නැත්තම් කිසි දෙයක් වෙන්නේ නැහැ. පල්ලි වුණත් එහෙමයි. පල්ලි වල වුණත් කිසි සතුටක් ප්‍රීතියක් නැත්තේ ඇයි? පියතුමා එයාලට ආදරෙත් නැහැ. ඒ ළඟේ ඉන්නෝ පියතුමාට ආදරෙත් නැහැ. පල්ලි ඒවරයි. යන්න බෑ. අමාරුයි. පල්ලි යනවා. මොකද දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ජීවමානයි. නමුත් අර යන ගමන යන්න බෑ, අමාරුයි. පෞද්ගලික ආදරේ නැත්තම් වැඩේ ඉවරයි. මේ රටවල් මොකද වෙලා තියෙන්නේ? අවංකව මේ රටට ආදරේ අය, මේ පොළොවට, මේ දේශයට, මේ ධර්මද්වීපයට ආදරේ අය, ගස්කොළන්, මේ මුළු රටට ආදරේ අය, මිනිස්සුන්ට අවංකව ආදරය හිටියන රටක් දියුණු වෙනවා. එක නායකයෙක් හිටියොත් ඇතිය. ඔය රටවල් දියුණු කරලා තියෙන්නේ ඒ එක පුද්ගලයෙක් තමන්ගේ දේශයට අවංකව ආදරේ නම් තමයි රටක් දියුණු වෙන්නේ. සහෝදර සහෝදරියනි, ජේසුස් වහන්සේ මරණය පරාජය කරලා තුන්වෙනිදා උත්ථාන වෙලා දින 40ක් තමන් වහන්සේගේ ශ්‍රාවකයන් සමග හිටියා. ඔවුන් සමග එකට කෑම කෑවා. ඔවුන්ට දේශනා කළා. ඔවුන් ආහාර වැළඳුවාට පස්සේ ජේසුස් වහන්සේ පේදුරුගෙන් අහනවා, 3 වතාවක් අහනවා ඔබ මට ආදරේද කියලා. ඔබ මට ප්‍රේම කරනවාද? මොවුන්ට වඩා, මේ සිළු දෙනාට වඩා ඔබ මට ප්‍රේම කරනවාද කියලා 3 වතාවක් අහනවා. අපි දන්නවා පේදුරු 3 වතාවක් ජේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ජේසුස් වහන්සේව දන්නේ නැහැ කියලා කිව්වා. ජේසුස් වහන්සේ 3 වතාවක් පේදුරුගෙන් අහනවා ඔබ මට ආදරේද කියලා. Peter, do you love me more than these? මේ සියලු දේට වඩා, මේ හැම කෙනෙකුට වඩා ඔබ මට ප්‍රේම කරනවද කියලා 3 වතාවක් ජේසුස් වහන්සේ පේදුරුගෙන් අහනවා. අද දරුවේනි, පේදුරුට තමයි නායකත්වය දෙන්නට යන්නේ. ආදරේ නැත්තම්, ජේසුට පෞද්ගලිකව ආදරේ නැත්තම් මේ වැඩේ කොහොමද කරන්නේ? ඔබ මට ප්‍රේම කරනවා නම් මාගේ බැටළුවන් පෝෂණය කරන්න. මගේ බැටළුවන්ගේ එඬේරාවන්න. මගේ බැටළුවන්ව පෝෂණය කරන්න. ඔබ මට ආදරේ නම්. ජේසුස් වහන්සේට පෞද්ගලිකව ආදරේ නැත්තම් වහන්සේ අහන්නේ එකයි, පැත්තකට එක්කන් ගිහිල්ලා පේදුරුගෙන් අහන ඔබ මට ඇත්තටම ආදරේද කියලා. මේ සියලු දේට වඩා, හැම කෙනෙකුටම වඩා ඔබ මට ආදරේද? එහෙනම් මගේ බැටළුවන් පෝෂණය කරන්න. පෞද්ගලික ජේසුස් වහන්සේට ආදරේ නැත්තම් කිසි දෙයක් කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් අපි හිතමු ඔයාලා ගෙදර හරි එකට ජීවත් වෙනවා. වගේ මහත්තයා නෝනට ආදරේ නැහැ. පවුලක් දිනු වෙන්නේ නැහැ. වගේ නෝනා මහත්තයාට ආදරේ නැත්තම් පවුලක් දිනු වෙන්නේ නැහැ. දරුවෝ දෙමව්පියන්ට ආදරේ නැත්තම් එතන මෝනිච්චාවක් තියෙන්නේ. දියුණුවක් වෙන්නේ නැහැ. හරියන්නේ නැහැ. සතුටක් නැහැ, ප්‍රීතියක් නැහැ. පෞද්ගලික ආදරේ නැත්තම් කිසි දෙයක් වෙන්නේ නැහැ.
දැන් මම ඔයාලට ආදරේනේ. මේ මීසමට ආදරේ, ඔයාලට ආදරේ. බැලු මං හිතුවත් එහෙම මහා කර්මයක්. උංග මට පෙන්වන්න බෑ. උන්ට කොච්චර කරත් වැඩක් නැහැ. එහෙම කිව්වොත් එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. දියුණුවක් වෙන්නෙත් නැහැ. පෝෂණයක් වෙන්නෙත් නැහැ. දැන් හිතමුකෝ මට කැමති නැති අය ඉන්නවා. මට අකමැති අය ඉන්නවා. එහෙම ඇත්ත එක්ක වැඩ කරලා හරියන්නේ නැහැ. ඔයාලා කැමතිද ඔයාගේ ආයතනයේ අපි හිතමුකෝ ඔයාගේ රෙස්ටොරන්ට් එකක් තියෙනවා කියලා. ඒ රෙස්ටොරන්ට් එකේ චෙෆ් ඔයාට කැමති නැහැ. ඒ රෙස්ටොරන්ට් එකේ කෑම යන්නේ හොඳ චෙෆ් කෙනෙක් හිටියොත් නේ. ඒ චෙෆ් ඔයාට කැමති නැහැ. hina වෙලා ඉන්නවා. එනකොට ලොක්කට වැඩේ දෙන්න බලාගෙන ඉන්නේ. ලොක්කට පෞද්ගලිකව ආදරේ නැහැ. ලොක්කට පෞද්ගලිකව ආදරේ නැහැ. එහෙම දේවල් තියෙනවා. ආයතන කඩාගෙන වැටෙන්නේ ඒකයි. ආයතන කඩාගෙන වැටෙන්නේ ඒකයි. ඔයාලා පුංචි කඩයක් දාලා කැෂියර් කෙනෙක්ව දාන්න. හැබැයි කැෂියර් ඔයාට කැමති නැහැ. ඔයාට ආදරේ නැහැ. වැඩේ ඉවරයි. වැඩේ ඉවරයි. ඔය ආයතන කඩාගෙන වැටෙනවා කියන්නේ ඒකයි. උන් හොරකම් කරනවා, good morning කියාගෙන ඉඳලා ගේම් එකක් දෙනවා, වැඩේ දෙනවා, ඉවරයි වැඩේ ඉවරයි. ගේකුත් කඩාගෙන වැටෙනවා, ආයතනත් කඩාගෙන වැටෙනවා. සමහර පල්ලි වුණත් එහෙමයි. පල්ලි වල වුණත් ඔය කිසි සතුටක් ප්‍රීතියක් නැත්තේ ඇයි? පියතුමා එයාලට ආදරෙත් නැහැ, ඒ ළඟේ ඉන්නෝ පියතුමාට ආදරෙත් නැහැ. පල්ලි ඉවරයි. යන්න බෑ, අමාරුයි. පල්ලි යනවා. මොකද දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේ ජීවමානයි. නමුත් අර යන ගමනේ යන්න බෑ, අමාරුයි. පෞද්ගලික ආදරේ නැත්තම් වැඩේ ඉවරයි. අපි තුමු ඔයාලගේ ඒකක නායකයා කියලා. ඒකක නායකයා ඔයාලට ආදරෙත් නැහැ, පියතුමාට කැමතිත් නැහැ. ඒ ඒකකේ ඉවරයි. යන්න හම්බ වෙන්නේ නැහැ. මේ ඔක්කොම එකයි මේ ලව් එකත් එක්ක තමයි ඔක්කොම යන්නේ ආ. ඕනම එකක් ලව් එකත් එක්ක තමයි වැඩේ යන්නේ. ලව් එකත් එක්ක තමයි හැම දෙයක්ම යන්නේ. දැන් අපේ රටවල් විනාශ වෙලා තියෙන්නේ. දැන් කට්ටිය උඩ පැනගෙන ඡන්දෙ ඉල්ලනවා. හරි. කමක් නැහැ. අපේ රටවල් මොකද වෙලා තියෙන්නේ? අවංකව මේ රටට ආදරේ අය මේ පොළොවට මේ දේශයට මේ ධර්මද්වීපයට ආදරේ අය ගස්කොලන් මේ මුළු රටට ආදරේ අය මිනිස්සුන්ට අවංකව ආදරේ අය හිටියනම් රටක් දියුණු වෙනවා. දියුණු වෙන්නේ නැත්තේ ඇයි? ඒ පරිස්සම් වෙන්නේ ළඟ ඉන්න අයගෙන්. ළඟ ඉන්න අය තමයි ඒ අයගෙන් තමයි පරිස්සම් වෙන්න ඕනේ අය. ඒකින්ද රටක් දියුණු වෙන්නේ නැහැ. එක නායකයෙක් හිටියොත් ඇතියා. ඔය රටවල් දියුණු කරලා තියෙන්නේ ඒ එක පුද්ගලයෙක් තමන්ගේ දේශයට අවංකව ආදරේ නම් තමයි රටක් දියුණු වෙන්නේ. ඕනම දෙයක් දියුණු වෙන්නේ හොඳට යන්නේ පෞද්ගලික වාදයට. දැන් මේ කතෝලික සභාව හොඳට යන්නේ ඇයි? දැන් බලන්නකො අපේ සුද්ධෝත්තම පියතුමාට තිබ්බ ආදරය. මිනිස්සු ලක්ෂ ගණන් ඉන්නවා. හැබැයි උන්වහන්සේගේ දේහවත් බලන්න බෑ, දකින්න බෑ. ඒත් අර මහා අවුවේ පැය ගණන් ඉන්නවා. දැන් ඊළඟ සුද්ධෝත්තම පියතුමා කවුද එන්නේ කියලා දැන් බලාගෙන ඉන්නේ. අපි යාඥා කරනවා. කාදිනල් හිමිවරු යාඥා කරනවා. කතෝලික සභාව යාඥා කරනවා. අපේ නායකයන්ට තියෙන ආදරය. හරි. දැන් ඔයාලා මට ආදරෙින්ද තමයි මං ඔයාලට පෞද්ගලික ආදරෙින්ද තමයි ඔයාලා පෝෂණය කරන්නේ. දිනපතා දිව්‍ය පූජා, නුවාන, සුවමෙහයන් ඔයාලා ලේසි පහසු නෑ. හරි. කුරුසයාගේ කියයි, රෝස කුසුම කියයි, බයිබල් පන්තිය කියයි. ඔයාලා පෝෂණය කරන්න උත්සාහ කරන්නේ ඒක ඔයාලට පෞද්ගලිකව තියෙන ආදරය.
ඔයාලට තියෙන ආදරයෙන් තමයි දියුණු කරන්නේ. ඔයාලගේ සහයෝගය අරන් දියුණු කරන්න. ඒ ආදරේ නැත්තම් නවතින්න ඕනේ, නැත්තම් මාරු වෙන්න ඕනේ. ආදරේ තිබ්බොත් තමයි හැම දෙයක්ම සිද්ධ වෙන්නේ. හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ප්‍රේමය තිබුණොත් තමයි. ජේසුස් වහන්සේ පේතුරුගෙන් අහනවා, "පීටර්, do you love me?" ඔබ මට ආදරේද? අද ගොඩක් දෙනෙක් මේ අසනීප වෙලා ඉන්නේ රෝගී තත්ත්වෙ හින්දා නෙමෙයි, ආදරේ නැති හින්දා. තෙරේසා මෞතුමිය කියනවා, "Many people are sick not due to their sickness but because of the lack of love they receive." දැන් අම්මා කෙනෙක් වේදනාවෙන් ඉන්නේ ඇයි? දරුවෝ ආදරේ නැති හින්දා. ගොඩක් නෝනලා දුකින් ඉන්නේ ඇයි? තමන්ගේ ස්වාම පුරුෂයා තමන්ට ආදරේ නැති හින්දා. මොන දේ තිබුණත් වැඩක් නැහැ. ආදරේ නැති වුණාම සතුටක් නැහැ. ප්‍රීතියක් නැහැ. සැකෙන් ජීවත් වෙන්නේ. සැකෙන් ජීවත් වෙන්නේ. සැකෙන් ජීවත් වෙන්නේ. සැකෙන් ජීවත් වෙන්නේ. බයෙන් ජීවත් වෙන්නේ. ආදරය තිබ්බොත් තමයි හැම දෙයක්ම හරියන්නේ. හැම දෙයක්. ඒ නිසා ජේසුස් වහන්සේ පේතුරුගෙන් 3 වතාවක් අහනවා, "ඔබ මට ආදරේද? ඔබ මට ආදරේ නම් මෙන්න මේ දේ කරන්න, පෝෂණය කරන්න. මගේ දරුවන්ගේ, මගේ බැටළුවන්ගේ එඬේරා නායකයා වෙන්න." ඒ ආදර දරුවෙනි, සහෝදර සහෝදරියනි, මෙම යාගෙට සහභාගී වෙන්නේ අපි ජීවත් වෙද්දී අපේ ආදරේ නැති වෙලා තියෙන්නේ. එපා වෙලා තියෙන්නේ සමහර වෙලාවට. ආදරේ නැති වෙලා තියෙන්නේ, එපා වෙලා තියෙන්නේ. ඉස්සරලා හිතිය විදිහට මේ දැන් ජීවත් වෙන්නේ. බදින්න ඉස්සලා තිබ්බ ආදරේ දැන් නැහැ. කියන්නේත් නැහැ. ආදරේ කියලා කියන්නේත් නැහැ. ඒකනේ හරියන්නේ නැත්තේ. කතෝලිකයන් හැටියට අපි ආදරේ කියලා ප්‍රකාශ කරන්නත් ඕනේ. අපේ ළමයින්ට දෙමව්පියෝ ආදරේ කියලා කියන්නේ පුංචි කාලේ පුංචි බලු පැටවුන්ට ආදරේනේ. ලොකු වුණාම උන්ට ආදරේ පෙන්වන්නේ නැහැ. උංග ඔය දඩාවතිය යවන. ඒ වගේ තමයි අපේ ළමයින්ටත් එහෙමයි ආදරේ පෙන්වන්න ඕනේ. පුතා දුව අවුරුදු 20ක් වෙන්න පුළුවන්, 25ක් වෙන්න පුළුවන්, 30ක් වෙන්න පුළුවන්. ඔළුව අත ගන්න, ආදරය කරන්න, ආදරය කියලා පෙන්වන්න. ආදරේ නම් ආදරය කියලා පෙන්වන්න. හංගන් ඉන්න එපා. ආදරේ පෙන්වන්න, ආදරය කරන්න. ඒ ආදරේ නැති වුණාම තමයි වෙන වෙන තැන්වල ආදරේ හොයන්නේ. තමන් ළඟ ඉන්න ඇයට ආදරය කරන්න. ආදරය කරොත් තමයි, ආදරේ ප්‍රකාශ කරොත්, ආදරය කරොත් තමයි ඔබටත් අනිත් සියලු දෙනාටත් සතුටින් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. මහා ප්‍රීතියක්, දියුණුවක්, හැම පැත්තෙන්ම දියුණුවක් ලැබෙන්නේ ඔබ ආදරය ලබන නිසා. මෙම යාගයට සහභාගී වෙද්දී ඔබ දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පෙරෙනවා. දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් පෙරෙනවා. අපිට ප්‍රේමය අවශ්‍යයි, බලය අවශ්‍යයි. ප්‍රේමය කියන්නේ බලයක්. ඒ ප්‍රේමයේ බලය ලැබෙනවා දිව්‍ය පූජාවට සහභාගී වෙද්දී. ඒ නිසා ඔබ තුල හීන වෙලා ගිය ප්‍රේමය දෙවියන් වහන්සේ තුල වැඩි කරගෙන ඒ ප්‍රේමය තුල පවතින්නට, ඒත් එක්කම උන්වහන්සේට සේවය කරන්න. සේවය කරන්න. ඕනම දෙයක් සාර්ථක වෙන්නේ ජේසුට ආදරේ නම්. ජේසුස් වහන්සේට ආදරේ නම් තමයි ඔබ හැම ක්‍රියාකාරකමක්ම කරන. මුදල් වියදම් කරන්නේ ජේසුට ආදරේ නම් විතරයි. නැත්තම් බෑ. නැත්තම් වියදම් කරන්නේ නැහැ. ජේසු වෙනුවෙන් දේවල් කරන්නේ ගණන් හදාදීදී එක එකාගේ වැරදි හොයෝයිදී ගණන් හදාද ඉන්නවා විතරයි. ජේසුට ආදරේ නම් තමයි මිල මුදල් වියදම් කර. ජේසුට ආදරේ නම් තමයි තමන්ගේ හැකියාව ලබා දෙන්නේ. ජේසුට පෞද්ගලිකව ආදරේ නම් තමයි කාලය විඩංගු කරන්නේ. ඒ ප්‍රේමයෙන් පෙරෙන්නට, ප්‍රේමයෙන් දියුණු වන්නට, ප්‍රේමයේ බලය අත්දකින්නට අවශ්‍ය වරම් ඉල්ලලා අපි යාඥා කරමු.